ඔය නන්දි මිත්‍රයත් එක්ක කඩොල් ඇතා තරහයි. මොකද හේතුව? අර දල දෙකෙන් අල්ලලා දන ගැසුවානේ. පස්සේ ඔය කේන්තිය තවත් වැඩි වුණා. කැලේ යද්දි නන්දි මිත්‍ර තිබහට පොල් ගෙඩියක් අතලා අතින් සුද්ධ කරලා පොල් ගෙඩිය ගැහුවා ඇතාගේ දලේ බිඳ ගන්න. තවත් කේන්ති. ඇතා හිතුවා කවදා හරි දවසක පලි ගන්නවා මයි. ඔය පලිය නැති උනේ කවද්ද? විජිතපුර බලකොටුව බිඳින දවසේ කඩොල් ඇතා කුඹස්තලෙන් ගහනවා විජිතපුර බලකොටුවට සොලීන් ද්‍රවිඩයන් අර ප්‍රාකාරයේ උඩ ඉඳගෙන යකඩ රත් කරලා ලෝදිය වක් කරා කඩොල් ඇතාගේ කුඹස්තලෙට. චිරි චිරි ගාලා පිච්චෙද්දි කඩොල් ඇතා පැන්නා වතුර ඇලට. එහා පැත්තේ තියෙන ඇලට පැනලා වතුරේ ගිරීලා ඉඳිද්දි කඩොල් ඇතා අපේ දුටුගැමුණු මහරජුරුව වතුරට බැහැලා කඩොල් ඇතාගේ කුඹස්තලයට අත තියලා කියනවා මගේ පිනට පහළ වෙච්ච පුතේ තව එක වතාවක් ලක්රාජය දිනා ගන්න උදව් කරාපන්. මේ වතාව මට උදව් කළොත් උඹ මෙතනින් එහාට සියලු බැඳීමෙන් නිදහස්. ලක්රාජයෙන් ඔබ පුදනවා. ඒ නිසා මගේ පිනට පහළ වෙච්ච පුතේ එක වතාවක් උදව් කරාපන්. කඩොල් ඇතා මොකද කරේ? අර ඇල මාර්ගයෙන් එළියට ඇවිල්ලා ඇඟේ වේදනාවයි රජතුමාගේ ඉල්ලීමයි ඊළඟට ශරීරයේ පවතින කැක්කුමයි අර සොලින් එක්ක තිබ්බ තරහයි ඔක්කොම එකතු කරලා දුවගෙන ඇවිල්ලා වේගයෙන් ඇන්නා කුඹස්තලේ විජිතපුර බලකොටුවට. ප්‍රාකාරයේ බිත්ති සුණු විසුණු වෙද්දී විජිතපුර බලකොටුවේ ගල් උළුවස්ස පෙරළුණා කඩොල් ඇතාගේ හිස පැත්තට. කවුද ඇල්ලුවේ පැනලා? නන්දි මිත්‍ර. ඇතා එතනින් අයින් වෙනකන් අල්ලගෙන හිටියා. එදාලු කඩොල් ඇතාගේ වෛරය ඉවර වුණේ.